හැලෝ ඔයාලා හැමදෙනාම ආදරයෙන් මගේ YouTube channel එකට පිළිගන්නවා. මේ සතියේ මම මොනවද කරේ කියලා ඕගොල්ලොත් එක්ක බෙදා ගන්නයි මං අද ආවේ. මං ඉතින් මේ සතිය ගොඩක් ලස්සනට පටන් ගන්න හිතුවා. හැමෝම බලාගෙන ඉන්න 11 ආවෙත් මේ සතියෙම තමයි. මාත් ඉතින් විශ්වයට ලියුමක් ලිව්වා. එන්නක මං ඔයාලට පෙන්නන්න මං ඒ ලියුම ලිව්වේ කොහොමද කියලා. ෂීට් කලයක් අරගෙන මං ඒක ලස්සන කරගත්ත මුලින්ම. ඊට පස්සේ තමයි මම මගේ ලියුම ලිව්වේ 11ට. 11 11ට. එදා වැස්ස දවසක් හවස හයියෙන් වහිනවා. මං ඉතින් රොටි කෑවා. හරිම රසයි. හවස රොටි කෑව හින්දා මං හිතේ මට බත් කන්න ඕනේ නැති වෙයි කියලා. ඒත් මට රෑ වෙලා බඩ ගින්නක් ආවා. මං ඉතින් නූඩල්ස් එකක් හදාගෙන කෑවා. මේ පේනවා නේද වෙලාව? රෑ 11ටත් ළඟයි. ඔන්න දැන් මං එළියට යන්න හදන්නේ. පොඩි වැඩ ටිකක් කරගෙන ඒ වගේම මගේ යාළුවෙකුත් හම්බ වෙලා එන්න. ඒත් එක්කම මං තා පොඩි ගමනකුත් යනවා. ඔයාලවත් මං එක්කයි යන්නම්. මාත් එක්කම ඉන්නකෝ. අපි දෙන්න ඉතින් මේ ආවේ මෝඩ තරිඳු බලන්න. ඒක හිතුවට වඩා ලස්සනයි. ආරක් ගිහින් බලන්නකෝ. ඔන්න ඊට පස්සේ අපි ටිකක් ඇවිදින්න ආවා. දැන් මම ක්‍රිස්මස් ඩෙකෝස් දාලා හරිම ආසයි, හරිම ලස්සනයි. දැක්කම ආස හිතෙනවා. පුදුම ලස්සනක් තියෙන්නේ. මේ ටිකේ ලස්සන බලන්නකෝ. ඒ ටික නම් හරිම ලස්සනයි. ඒ හිම වැටෙද්දි මියුසික් එකකුත් ඇහෙනවා. ගොඩක් ලස්සනයි. තාම ඩිසෙම්බර් පටන් ගත්තෙත් නෑනේ. නොවැම්බර් තාම පටන් ගත්තා විතරයි වගේ. ඒත් ඉතින් මේ ක්‍රිස්මස් ඩෙකෝස් දකින්නකොට ගොඩාක් ආසයි හිතෙනවා. දැන් මම නත්තල ඇවිල්ලා වගේ තමයි හිතෙන්නේ. හරිම ලස්සනයි.
ඉතින් මම පුළුවන් විදිහට ඇඳා. ආලත් බලාගෙන ඉන්නකෝ. මං චිත්‍ර කරන කෙනෙක් නෙමෙයි. ඉතින් මං ගාව චිත්‍ර අඳින්නම තියෙන පැන්සල් ඒව එහෙම නෑ ඉතින්. බ්ලෙන්ඩ් කරන්න බ්ලෙන්ඩර්ස් එහෙම නෑ. ඇඟිල්ලෙන් තමයි කරන්නේ. මුළු චිත්‍රම අඳින්නේ මෙන්න මේ පැන්සලෙන් විතරයි. මේ ඉතින් මගේ යෝගි ඇඳලා ඉවරයි. අන්න මගේ සයින් එකක් දැම්මා. යෝගි වගේම නෑ ඉතින්. ටිකක් වෙනස් වගේ කියලා මට පේනවා. ඒත් ඉතින් මං සතුටින් ඇඳ ගිහින් මම මේ චිත්‍රයට ගොඩක් ආදරෙයි. යෝගිටත් මං ගොඩක් ආදරෙයි.